අපි තීරණය කරා ආපෙලේ නාගර ගන්න මිස්ටර් මස්සංග කොහොමද? මස්සංග. ඉතින් අපි තා බ්ලොග් එකක් දාන්න හදන්නේ. අපි බැලුවා ලොකේෂන් හොයලා බලද්දි මේ හරිය තියනවා කියලා කිව්වා. කොහෙද ඉෂාන්? අතා වැටුණ ඇල්ල තියනවා කියලා කිව්වා. ඉතින් අපි යනවා අතා වැටුණ ඇල්ල පොඩ්ඩක් ඉන්නවා ඉස්සරහට. ඔයිට. ඉතින් මේ පස්සේ අපි Google Map එකේ බලාගෙන ආවා. Google Map එක බලාගෙන ඉතින් මෙන්න මේක තමයි පෙන්වන පාර. මේ දැන් අපිට ආහාර කුඹුක් ගහ ගාවින් යන්න කියලා කිව්වා මේක වෙන්නද නේ? මෙයා. පාරව ගොඩක් පෙන්නනවා. අපිට ඊපස්සේ බයික් එක ආවා. බයික් එක යන්න බෑ එතෙන්ට පාර අවුල් ඊටසත් මෙතන ළඟ බයික් එක දාලා මේ කුඹුරය දිගේ යන ගමන් තියෙන කූටි අඩිපාරක් තියෙන. අපි ගිහින් බලමු ඉතින්. ඉෂාන් කොහෙද ඉන්නේ මේ පාරේ නැති නේ බා? මොකද දන්නේ නැහැ බා. කුඹුක් ගස් දෙක මැද්දේ. හරි මෙතන තියෙන. ලස්සනයි ගොඩක්. වටේටම කඳු තියෙනවා. මොනවද අර කියන්නේ මේ ටිප් එක? ඉතින් ලේසියක් ගැලුවා. මේ මැද්දේ යන්නවත් තියෙනවද නැහැ. ඒ ගඟ මැද්දෙන් යන්න තියෙනවද නැහැ බා. නෑ වරෙන් වරෙන් මේ කුඹු ගස් දෙයක් කේස් එකක් කිව්වා වරෙන්. නේද? වතුර පාර වලට යන්න තියෙනවා. යතුරු ගත්තා නේ ඉෂාන් බයික් එකේ? ඈ බා? බයික් යතුරු ගත්තා නේ? ඔව්. වැටෙයියෝ බෑ. ඈ බා. මෙතනින් කොහෙද බා යන්නේ? නැත්තේ දෙන්නන්නේ නේද? නැත්තේ කොහෙද නන්නේ දැන්? අපිට පාර හොයාගන්න බැරුව අපි අසරණ වෙලා ඉන්නේ ළමයිනේ. මේ මට හිතෙන්නේ අර වතුර මැද්දෙන් තල්ලා යන්න තියෙන එක බන් තියෙන්නේ. අරහෙන් පාරක් තියෙනවා බා. මේ බයික් එකේම යනවා එනවා බා. මේ අයිනිදි කියන්න බලන්න කොහෙද අර එහා පැත්ත. මෙතෙන් දෙන්නවා. නේ එනවා. මෙහෙන් පාරක් තියෙනවා වරෙන් කියන්නේ. මේ දෙන්නේ. ඒ අරකට දන්නේ නැහැ නේ. මට හිතෙන්නේ මේක තමයි. යනවද නේ පැත්ත බලන්න. ඒ ගඟට බහින තැනක් බං නාන්න. ඈ? ඒ ගස් ටිකෙන් කුඹුක් ගස් ටික තමයි කිව්වේ බං. ඒ මොකක් එකක් ගියෝ පාරක් ගන්න නැහැ මේකේ බා. ඈ බා. මොකක් එකක් ගියෝ පාරක් ගන්න නැහැ බා. කොහෙද තියෙන්නේ? යම් බලන්න. මාරම කූල්. අපි ආපේ නාගෙනම යනවා. मारे कूल है भाई सुकरी अभी ना नागरे ना
හොඳයිද? ගලද තියෙන්නේ? මේ හරිය ගලක් තියෙනවා. හරිම බයයි නේද? අවිනාම. ඒ හරිය උඹ ගලක් උඩ ඉන්නේ. ඒ යන්න එපා කොහෙවත් ඈ. යන්න එපා. අපි යන නාගෙන එන්න. මේක කොහොමද කරන්නේ? මොකක්ද? ඕනේ.